දවසක් මුගලන් මහරහතන් වහන්සේට මුණ ගැහුණා අමුතුම විදිහේ ප්‍රේතෙක්. මේ ප්‍රේතයා රාත්‍රී කාලේ දෙවි කෙනෙක් වගේ දිව්‍ය විමානයක් වගේ විමානයක් මහ වනාන්තරයේ පහළ වෙනවා. දෙවියෙක් වගේ සැප සම්පත් විඳිනවා. තමන්ට ආහාර පාන වස්ත්‍ර සැප සම්පත් මේ ඔක්කොම මහ වනාන්තරයේ දිව්‍ය විමානික වගේ පහළ වෙනවා. ලස්සන ශරීරයක් පහළ වෙනවා රාත්‍රියට. රෑ පහන් වෙනකම්ම රාත්‍රී සැප සම්පත් විඳිනවා. උදේ පාන්දර අරුණෝදේ වැටෙනකොට මර විමාන අතුරුදහන් වෙනවා. වස්ත්‍ර ආහාර පාන සැප සම්පත් ඔක්කොම අතුරුදහන් වෙනවා. ශරීරෙම ඉදිමිලා පුපුරලා පණුව වැගිරෙනවා. ඇගේ මස් කඩා හැලෙනවා. ඒ සැනින් කර්මාන්රූපිය මැවෙන සත්තු තමන්ව වට කරගෙන තමන්ගේ ශරීරයට කොටමින් ඇගේ මස් කඩාගෙන කනවා. කෑගගහ විලාපදිදී දවල් කාලෙ පුරාම මහ වනාන්තරයේ දුවනවා. බේරෙන් අතවල් හොයාගෙන කැලේ කෑගගහ විලාපදිදී දුවන අමනුස්සේ. දවල් කාලෙම මේ විදිහේ දුකක් විඳිනවා. රාත්‍රී කාලෙ දෙවියෙක් වගේ සැප විඳින. මෙවැනි ප්‍රේතයන් ධර්මී හඳුන්ලා තියෙන විමාන ප්‍රේතයෝ. පිම්පව් දෙකේම විපාක එකම ආත්මෙ මාරුවෙන් මාරුවට ලැබෙනවා. මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රේතයාගෙන් අහනවා ප්‍රේතය නුඹ මහා පුදුම ජීවිතයක් ගෙවන්න. නුඹ රාත්‍රී කාලෙ දෙවි කෙනෙක් වගේ සැප විඳිනවා. දවල් කාලේ නුඹ මහා දුකක් විදිනවා. නුඹේ ශරීරයේ මස් කඩා හැලෙනකොට කර්මාන් රූපිය මැවෙන සත්තු නුඹේ ශරීරයට කොටනො ඇගේ මස් කඩාගෙන කනෝ. නුඹ විශාල වේදනාවක් විඳිනවා. මොනවගේ කර්මයක් නිසාද නුඹට මෙහෙම උපතක් ලැබුණේ කියලා. එතකොට ඔහු කියනවා ස්වාමීනි මම බොහෝ කාලයකට පෙර මනුස්සලෝක ජීවත්වෙච්ච දඩේ මේ ගිහිලා සත්තු මරමින් ජීවත්වෙච්ච වැද්දෙක් කියන. ඔහුගේ ජීවිතය ඔහු දවල් කාලේ රාත්‍රී කාලේ දෙකේම කරේ දඩයක් කරන එක. දවල් කාලෙත් යනවා දඩේම රාත්‍රී කාලෙත් ගිහිල්ල සත්තු මරනෝ. කවද්ද දවල්ද රෑද කියලනෑ දවල් රෑ තිස්සෙම දඩේ මේ යනු. ඔහොම ඉන්නකොට කල්්‍යාන මිත්‍රයෙක් ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ අන්තිම කාලෙ බුදුහාමුදුරන්ගේ බණහලා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ගෙන් බණහපු උපාසකේ. ඔහු හොයාගෙන ඇවිල්ලා කියනවා යහළුව නුඹ මහා පෞකාර ජීවිතයක් ගෙවන්නේ. නුඹ දවල් රෑ දෙකේම දඩේ මේ යනවා සත්තු මරනවා. වෙන රස්සාාවක් හොයා ගනින් කියනවා. වෙන විදිහකට ජීවත්වෙන්න මේ කාටවත් හිංසා කරන්න එපා කියෙන්. එතකොට ඔහු පිළිගත්තේ නෑ කියනවා. ඔය අද ඉන්න මිනිස්සෝගේම තමයි කිය නොඹලද කන්න දෙන්නේ. අපිට ඕන විදිහට අපි ජීවත්වෙන්නේ අපි අම්බු දරුවන්ට කන්න බොන්න දෙන්නේ කවුද. අපිට ඕන හොඳින් හරි නරකින් හරි ජීවත්වෙන ඉතින් ඔවා කිය හිටිය. ඔහොම ඉන්නකොට ආයමත් දවසක් මේ යාළුව කල්්‍යාන මිත්‍රය ඇවිල්ල කියනවා යහළුව නුඹ තාමත් අකුසල් දිගට දිගට කරනවා. අඩුගානේ දවසම සිල් රකින්න බැයින එක වරුවක්වත් සිල් රකින්න කියනවා. ඒ නිසා රාත්‍රී කාලෙවත් ඔය දඩේ මේ අනේක නවත්තලා රාත්‍රී කාලෙටවත් සිල් රකින්න මං කියන දේවත් අහල බලන්න කිය. එදා ඔහුට හිතෙනවා ඇත්තන එන්නම් මේ මගේ යහපතට නෙමේ කියන්නේ. හැබැයි මට දවල් කාලිනං ඕක නවත්තන්න බෑ. දවල් කාලි මං දඩේ මේ යනවා. මන් රාත්‍රී කාලි සිල් රකිනවා කියලා හිතාගත්ත. එහෙම හිතාගත්ත වගේම ඔහු රාත්‍රී කාලි වෙනකොට දවල් තිස්සේ වනාන්තරයේ සත්තු මරන්න දඩේම යනු. හවස් එනකොට ඇවිල් ආයුධ ටික ඔක්කෝම් පැත්තක තියලා දැම් බුදුන් අඳනවා. තුනුරුවන් ගුණ සිහි කරගන්න. පන්සිලුත් ගන්න. ඔහු අධිෂ්ඨානයක් ඇති කරගන්නවා අද රාත්‍රී කාලෙ මං ප්‍රාණඝාතයක් කරන්නේ. මං හොරකං කරන්නෙත් නෑ මං වැරදි ජීවිත ගත කරන්නෙත් නෑ මං කාටවත් බොරුවක් කියන්නෙත් නෑ. මං අද රාත්‍රී කාලෙ මේ ශික්ෂාපද ටික රැකගන්නවා කියලා රාත්‍රී කාලෙ හොදට සිල් රකිනවා රෑට උපාසකයා. උදේ පේනකොට පාන්දර එලිය වැටෙනකොටම හිතනවා දැම්මන් රෑට සිල් රැක්කා දවල් කාලෙනම් මට මේක බෑ. ගෙහිල්ල ඉවර වෙලා සීල හිතෙන් අතහැරි ආයුධ ටික ගත්ත දවල්ට ගියා දඩේ දවල් තිස්සෙම දඩේම යනවා සත්තු මරනවා රෑට ඇවිල්ල ආයුධ ටික පැත්තක තියල සීල් ගත්තා. ඕක තමයිකි නම් මං අවසාන කාලි මගේ ජීවිතය ගත කරපු විදිහ. සාමීනී රාත්‍රී කාලි පුරාම සිල් රැකපු පිනෙන් තමයි මට මේ රෑට දිව්‍ය විමානයක් වගේ සැප සම්පත් පහළවෙන්. හැබැයි දවල් කාලි පුරාම අකුසල් කරා ප්‍රාණඝාතයේ දුන සත්තු මැරුව. ඒ අකුසලින් දවල් කාලි පුරාම සත්තු මා වටකරගෙන මගේ ශරීරෙ මස් කඩාගෙන කනෝ මං විශාල දුකක් විඳිනවා කිය. එතකොට බලන්න තමම්ම කරපු පිම්පව්වලට අනුව තමන්ට කර්මාන්රෝපිය ලැබිච්ච ශරීරය හැටි. ඒ නිසා මතකතියාගන්න තමන් කරන කර්ම විපාක තමන් කරයිනම්. මිනිස්සු හොරකමින් වංචාවෙන් වැරදි විදිහට මොන විදිහට ජීවත්වෙන්න උත්සාහ කරත් මතකතියාගන්න ඔබ